ආයුබෝවන් සුබ දවසක්. අද වීඩියෝ එක සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකමක නිකුත් කරලා තියෙන රැකියා අභ්‍යර්ථි සම්බන්ධවයි non academic staff vacancies කියලා තමයි සඳහන් කරන්නේ. අනධ්‍යයන කාර්ය මණ්ඩලයට තමයි සේවකයන් බඳවා ගන්නා බව සඳහන් කරන්නේ. ඉතින් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පහත් සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයිදුම්පත් කැඳවලා තියෙනවා 2026 6 වෙනි මාසේ 5 වෙනිදාට පෙර අනිවාර්යෙන් අයිදුම්පත් යොමු කළ යුතුයි. ඉතින් ඒ අනුව අදාළ තනතුරු වන්නේ post of chief marshal, post of subwarden, post of pharmacist සහ post of management assistant. ඉතින් අයදුම්පත් සහ විස්තර අපි මොනවද කියලා බලමු. අයදුම්පත අවශ්‍ය සුදුසුකම් සහ අනිකුත් අදාළ උපදෙස් මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙනවා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ අදාළ වෙබ්සයිට් එකේ www.scu.ac.lk කියන වෙබ් පේජ් එකේ වේකන්සීස් යටතේ මීට අදාළ තනතුරු සම්බන්ධ තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඉතින් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ අධ්‍යාපනික සහතික වෘත්තීය විෂය බාහිර සහ සේවා සහතිකවල සහතික කළ පිටපත් සමග 2026 6 වෙනි දින හෝ ඊට පෙර නියෝජ්‍ය ලේකකාධිකාරී අනධ්‍යයන ආයතන අංශය ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල උද්‍යානය ඔළුවිල් සහ පෝස්ට් ඔෆිස් අංකය සඳහන් කරලා තියෙනවා 32,360. ඉතින් මෙන්න මේ ලිපිනයට 2026 6 වෙනි මාසේ 5 වෙනිදාට පෙර ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ ඔයාලා අයදුම් කරන තනතුර ලියලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේම එක් තනතුරකට වඩා අයදුම් කිරීමට කැමති අයදුම්කරුවන් එක් එක් තනතුර සඳහා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් එක් එක් අයදුම්පත් සම්බන්ධ රුපියල් 200ක ආපසු නොගෙවන ගාස්තුවක් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගිණුම් අංක මෙන්න මේ ගිණුම් අංකය සඳහන් කරලා දෙනවා නම්බර්ස් 228යි 10.01යි 9.03යි 1.7.04 පීපල්ස් බැංක් අඩාරච්ච නායි කියන ශාඛාව වෙත තමයි ඔයාලා මුදල් ගෙවන්න ඕන කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේම ගෙවීම සඳහා සාක්ෂි එක් එක් අයදුම්පතකට අමුණා තිබිය යුතුයි කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන වල සේවකයන් වන අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ ආයතන ප්‍රධානියා හරහා ඉදිරිපත් කළ යුතු අතර පළමු අවස්ථාවේදීම පූර්ව පිටපතක් එවිය හැකිය. කෙසේ වෙතත් අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානියා හරහා අයදුම්පත් ඉදිරිපත් කළ නොමැති නම් එවැනි කිසිදු අයදුම්කරුවෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සලකා බලනු ලැබේ කියලා තවදුරටත් සඳහන් කරනවා. ඉතින් ඒ වගේම වයස් සීමාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන ආයතනවල ආයතන සංග්‍රහයේ අදාළ විධිවිධානට අනුව සලකා බලනු ලැබේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේම නියමිත පෝරමේ ඉදිරිපත් නොකරන ලද අයදුම්පත් අසම්පූර්ණ හෝ කියවිය නොහැකි අයදුම්පත් අවශ්‍ය උපකාරක ලියවිකේවලි සහ රුපියල් 200ක ගෙවීමේ සාක්ෂි සමග නොමැති අයදුම්පත් සහ නිසි මාර්ගයෙන් ඉදිරිපත් නොකරන ලද අයදුම්පත් මෙන්ම අවසාන දිනය හා වේලාවන් පසුව ලැබෙන අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලා සඳහන් කරනවා. එසේම අයදුම්කරුවන් කෙටි ලැයිස්තුගත කිරීමේ අයිතිය ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ සතු වන අතර කෙටි ලැයිස්තුගත අපේක්ෂකයන් පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් රෙජිස්ට්‍රාර් සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා යුනිවර්සිටි පාක් ඔළුවිල් කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ සම්බන්ධව කැමති නම් මේකේ වැඩිදුර විස්තර සහ මීට අදාළ මේ අදාළ රැකියා සැනතුරු සඳහා අදාළ සුදුසුකම් සහ අවශ්‍ය මොනවාද කියලා සහ ඇප්ලිකේෂන් එක ඔයාලට පුළුවන් www.scu.ac.lk කියන වෙබ්සයිට් එකට ගිහිලා වේකන්සීස් යටතේ මේ සම්බන්ධ වැඩිදුර විස්තර ලබා ගන්න. ඉතින් ඔයාලත් සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේ non academic staff එකට බැඳෙන්න කැමති නම් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඉතින් මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට channel එක subscribe කරලා තියාගන්න.